එලෙවල් එක්සෑම් එක ගොඩ දාගන්න එක අපි හැමෝගෙම ටාගට් එකක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපස උසස් පෙළ විභාගයේ විද්‍යා ගණිත කියන විෂය ධාරාවන්ගෙන් එක්සෑම් එකට රෙඩි වෙන ඔයාලට ලංකාවේ තියෙන වැදගත්ම පොත් කට්ටල ගැන. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා විද්‍යා ගණිත විෂය ධාරාවන්ගෙන් එක්සෑම් එකට රෙඩි වෙන ඔයාලට ලංකාවේ තියෙන වැදගත්ම පොත් වර්ග 25ක් ගැන. ඉතින් අපි එකින් එක බලමු ඒ පොත් මොනවද කියලා. අංක 1 ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරන සම්පත් පොත් කට්ටලය. ජාතික අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ ලංකාවේ ඉගෙන ගන්න ළමයින්ට තරඟ විභාග ජය ගන්න උදව් වෙන හොඳම තෝතැන්නක්. ඉතින් උසස් පෙළ විභාගයේ පේපර් එක හැදෙන්නෙත් ජාතික අධ්‍යාපන ආයතනයේ මෙන්න මේ සම්පත් පොත් කට්ටලේ මූලාශ්‍රයෙන්. මේ ඔයා දැන් දකින්නේ සම්පත් පොත් කට්ටලේ හා ප්‍රායෝගික පරීක්ෂණ කට්ටලය. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන ප්‍රධාන විෂයන් තුනටම අදාළව වෙන වෙනම පොත් තියෙනවා. ඔයාට ටිකක් අමාරු විෂයට මේ පොත්වලින් තෝරගෙන පාවිච්චි කරලා සබ්ජෙක්ට් එක ගැන තියෙන බය නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගණිතයේ විෂය ධාරාව හදාරන ඔයාට සංයුක්ත ගණිතයට අදාළව මෙන්න මේ අතිරේක කියවීම් පොත් තුනෙන් විෂය නිර්දේශයට අදාළව සිද්ධාන්ත හරියටම අවබෝධ කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි සිංහල ඉංග්‍රීසි මාධ්‍ය විතරක් නෙවෙයි දෙමළ මාධ්‍යනුත් ඔයාලට අවශ්‍ය විදියට මේ පොත් දැන් තෝරගන්නත් පුළුවන්. අංක 2 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සංයුක්ත ගණිතය අමතර කියවීම් පොත් කට්ටලය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහළින්ම කටයුතු කරන අධ්‍යාපන ශාස්ත්‍රයේ නියමුවෙක්. ඉතින් සංයුක්ත ගණිතය වගේ සංකීර්ණ සංකල්ප තියෙන විෂයකට මෙන්න මේ අමතර කියවීම් පොත් කට්ටලය ගොඩක් උදව් වෙනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙන සංයුක්ත ගණිතය එහෙමත් නැත්නම් කම්බයින් මැත් සඳහා තියෙන මෙන්න මේ කොටස් 4 පොත් කට්ටලය ගොඩක් උපකාරී වෙනවා ඔයාලට. සංයුක්ත ගණිතයේ අංක 1 ශුද්ධ ගණිතයේ සංරචකයේ පොතේ ඉඳලා සංයුක්ත ගණිතය 2, 3, 4 විදිහට මේ පොත් 4 තියෙනවා. ඒ විතරක් නෙවෙයි සංයුක්ත ගණිතයට පිවිසුම වගේම ත්‍රිකෝණමිතිය මෙන්න මේ විදිහේ අමතර පොත් කිහිපයකුත් නිකුත් වෙලා තියෙනවා. ඉතින් සංයුක්ත ගණිතයේ විෂය ගොඩ දාගන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මේ පොත් ගොඩක් වැදගත්. අංක 4 පේසුරු ප්‍රකාශකයින්ගේ පොත්. ඔයා මේ දැන් දකින්නේ විද්‍යාව විෂය ධාරාවට අදාළව පාඩම් අනුව වෙන් කරලා තියෙන පොත් කට්ටලය. එක්සෑම් එක හරියටම කොට දාගන්න try කරන ඔයාට පේසුරු ප්‍රකාශකයින්ගේ මේ පොත් කට්ටලය හරහා පිළිවෙලට විෂය නිර්දේශයට අනුව කරුණු ගොනු කරගන්න පුළුවන්. විද්‍යාව විෂය ධාරාවට අදාළව ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව හා සංයුක්ත ගණිතය යටතේ බහුවර්ණ ව්‍යුහගත හා රචනා ප්‍රශ්නපත්‍ර පොත් වෙන වෙනම තියෙන නිසා ඔයාලට තවත් ලේසි වෙනවා ප්‍රශ්නවලට උත්තර ලිවීමේ හැකියාව වැඩි කරගන්න. සිංහල මාධ්‍ය වගේම ඉංග්‍රීසි මාධ්‍ය පොතුත් තියෙන නිසා විද්‍යාව විෂය ධාරාව හදාරන ඔයාලට ගොඩක් ලේසියෙන් මේ විෂය ගොඩ දාගන්න පුළුවන්. අංක 5 මහාචාර්ය SRD රෝසසගේ භෞතික විද්‍යාව විවරණ කට්ටලය. මේ ඔයා දැන් දකින්නේ 1994 අවුරුද්දේ ඉඳලා මේ දක්වාම භෞතික විද්‍යාව විවරණ තියෙන මහාචාර්ය SRD රෝසසගේ විවරණ කට්ටලය. විශේෂත්වය තමයි 1994 අවුරුද්දේ ඉඳලා වෙන වෙනම පොත් විදියට ඔයාට විවරණයන් අධ්‍යයනය කරන්න මේ පොත් හරහා පුළුවන්. ෆිසික්ස් අමාරුයි කියන අයට මේ විවරණ කට්ටලය සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තෝරගෙන සරල විදියටම අවබෝධ කරගන්න පුළුවන්. අංක 6 අරුණ දිනේෂ් කුරුසිංහසගේ ටාගට් ෆිසික්ස් විවරණ කට්ටලය. මේ පිළිවෙලට ලස්සනට ඔයා දකින්නේ යුනිට් වයිස් විදියට තියෙන ටාගට් ෆිසික්ස් විවරණ කට්ටලය. භෞතික විද්‍යාව විෂයට අදාළව එක්සෑම් එක ටාගට් කරලම අරුණ දිනේෂ් ගුරුසිංහස මේ විවරණ කට්ටලය ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. භෞතික විද්‍යාවේ පාඩම් ඒකක අනුව වෙන වෙනම වෙන් කරලා තියෙන නිසා පැහැදිලිව ඔයාට විවරණ දැනුම ගන්න පුළුවන්. ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකකට මෙහෙම එක්සෑම් ෆෝකස් කරලම තියෙන විවරණ ගොඩාරියක් උදව් වෙනවා. ඔයාගේ දැනුම වගේම ෆෝකසින් හදන්නත්. බය නැතුව ෆිසික්ස් ගොඩ දාගන්න සිංහල ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ගන්න පුළුවන් මේ පොත් කට්ටලය ඔයාට ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්. අංක 7 ෆාරිස්සර්ගේ විවරණ කට්ටලය. බලන්නකෝ ෆාරිස්සර්ගේ විවරණ කට්ටලය තමයි මේ තියෙන්නේ. උසස් පෙළදී රසායන විද්‍යාව එහෙම නැත්නම් කෙමිස්ට්‍රි කියලා කියන්නේ අපි ගොඩක් ෆෝකස් කරන සබ්ජෙක්ට් එකක්. මේකට MCQ විවරණ පොත් තිබුණොත් කොහොමද? ඔව් ෆාරිස්සර්ගේ පාස් පේපර් MCQ වල විවරණ වර්ෂ 1985 ඉඳන් මේ දක්වා
MCQ විවරණ විදිහට තියෙනවා. මොනවාද විවරණ වලින් වෙන්නේ? ඉතින් විවරණ වලින් කියන්නේ හරියටම උත්තරේ ගන්නේ කොහොමද? ඒ උත්තරේ ගන්න අවශ්‍ය සිද්ධාන්ත, ඒ වගේම තමයි අමතරව අවශ්‍ය වෙන සිද්ධාන්ත මොනවාද කියලා පැහැදිලි කරන එක. ඉතින් ෆාරිස්සගේ මේ විවරණ කට්ටලය ගත්තොත් ඔයාට කෙමිස්ට්‍රි එහෙම නැත්නම් රසායන විද්‍යාව ගැන බයක් තියාගන්න ඕනේ නැහැ. හේතුව විවරණත් එක්කම තියෙන නිසා ඔයාට MCQ ටික ගොඩ දාගන්න පුළුවන්. අංක 8 රංග ගුණරත්න සර්ගේ රසායන විද්‍යාව විවරණ කට්ටලය. මම දැන් ඔයාට පෙන්වන්න හදන්නේ රසායන විද්‍යාවට රංග ගුණරත්න සර්ගෙන් ලැබෙන මෙන්න මේ ඔප්ෂන්ස් ටික. අවුරුද්දෙන් අවුරුද්ද කෙමිස්ට්‍රි පේපර් එකේ විවරණ හොයන ඔයාට රංග ගුණරත්න සර්ගේ මෙන්න මේ පසුගිය ප්‍රශ්න පත්‍ර විවරණ පොත් ටික ගොඩක් වටිනවා. 2014 අවුරුද්දේ ඉඳලා අවුරුද්දෙන් අවුරුද්ද වෙන් කරලා ප්‍රශ්නවලට අදාළව විවරණ ගොනු කරලා තමයි මේ පොත් ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා මේ දැන් දකින පොත් ටිකත් විෂය නිර්දේශයට අදාළව සම්පූර්ණ විෂය කරුණු ඇතුළත් කරලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් කෙමිස්ට්‍රි සිලබස් එක කවර් කරන්න මේ පොත් ටික ඔයාට ගොඩක් උදව් වෙනවා. මේ ටික වැඩපොත් හොයන ඔයාට අපි පාඩම් කරලා සිද්ධාන්ත මතක තියාගන්නවා වගේම අභ්‍යාස කරලා ප්‍රැක්ටිස් කරන එක තිබුණොත් තමයි එක්සෑම් එකේ හොඳ මාක් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක කනුව වෙන් කරලා තියෙන මේ රසායන විද්‍යාව වැඩපොත් ටික නම් ඒකට ලොකු උදව්වක් වෙනවා. උදාහරණයක් විදිහට මේ පොත බලන්නකෝ. මේ තමයි පරමාණුක ව්‍යුහය පොත. ඉතින් පරමාණුක ව්‍යුහය කියන කොටසට අදාළව තියෙන අභ්‍යාස ගොනු කරලා හදලා තියෙන මේ පොත නිසා ඉතින් පරමාණුක ව්‍යුහය කියන එකකයට අදාළව තියෙන අභ්‍යාස මොනවාද කියලා ඔයාට මේ පොත හරහා දැනගෙන එක්සෑම් එකට රෙඩි වෙන්න පුළුවන්. අංක 9 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යාව පොත්. ෆිසික්ස් අමාරු ඔයාට තුෂාර සමරවික්‍රම සර්ගෙන් විසඳුම්. මේ තියෙන්නේ භෞතික විද්‍යාවට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විවරණ කට්ටලය. වර්ෂ 1995 ඉඳලා මේ දක්වාම පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න විදියට පොත් 3ක් යටතේ වෙන වෙනම විවරණය කරලා තියෙනවා. විවරණයක් කරහා අපේ තියෙන දැනුමේ නිර්වද්දතාවය මනින්නත්, නොදන්නා දේ දැනගන්නත් ඔයාට පුළුවන්. භෞතික විද්‍යාවට තියෙන වැඩපොත් මොනවාද කියලා බැලුවොත් තුෂාර සමරවික්‍රමසර්ගේ මෙන්න මේ පොත් ටික බලන්නකෝ. ධාරා විද්‍යුතය, තාපය, ආලෝකය, දෝලන හා තරංග වගේම යාන්ත්‍ර විද්‍යාවට අදාළවත් ගැටලු විසඳුම් එක්කම තියෙන නිසා ඔයාට ඉගෙන ගන්න පුළුවන් උත්තරයක් ලියන විදිය කොහොමද කියලා. අංක 10 අරුණ බණ්ඩාරසර්ගේ පොත්. ප්‍රවීණ රසායන විද්‍යා ග්‍රන්ථකර්තෘ අරුණ බණ්ඩාරසර්ගේ පොත් විශාල ප්‍රමාණයක් දැනටමත් නිකුත් වෙලා තියෙනවා. අරුණ බණ්ඩාරසර්ගේ විවරණ පොත්, තියරි පොත් වගේම ගැටලු පොත් නිකුත් වෙලා තියෙනවා. මුලින්ම අපි විවරණ පොත් ගැන බැලුවොත් මේ ඔයා දැන් දකින්නේ බහුවරණ විවරණය පොත් ටික. MCQ වලට උත්තර ගන්න අවශ්‍ය තොරතුරු එක්කම මේ පොත්වල විවරණය තියෙනවා. මේ තියෙන්නේ රසායන විද්‍යාවට අදාළව අරුණ බණ්ඩාරසර්ගේ තියරි පොත් ටික. 2019 අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක නව විෂය නිර්දේශය යටතේ කරුණු සංශෝධනයකින් යුක්තව තමයි මේ පොත් ලියලා තියෙන්නේ. මේ ඔයා දැන් දකින්නේ ගැටලු පොත් ටික. ඒක කණු අභ්‍යාස දැනුම අභ්‍යාස කිරීමේ වේගය හදාගන්න මේ ගැටලු පොත් ටික හරහා ඔයාට පුළුවන්. අරුණ බණ්ඩාරසර්ගේ මේ පොත් ටික සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය විතරක් නෙවෙයි දෙමළ මාධ්‍යනුත් ඔයාට අරගන්න පුළුවන්. අංක 11 භෞතික විද්‍යාවට මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොත්. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සර් කියන්නේ කවුද? ඔව්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ සම්මානිත මහාචාර්යවරයෙක් තමයි මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සර් කියන්නේ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොත් හොයපු අයට මෙන්න විස්තරේ. භෞතික විද්‍යාව විෂයේ විෂය නිර්දේශයට අනුව හැම සිද්ධාන්ත කරුණක්ම ඒකකවලට වෙන් කරලා පිළිවෙලට පොත් ලියලා තියෙනවා. උදාහරණයක් විදියට ඔයා මේ දැන් දකින යාන්ත්‍ර විද්‍යාව පොතේ ඒකකයට අදාළව ප්‍රධාන කොටස් වගේම අණු කොටස් එක්කම විස්තර තියෙනවා. භෞතික විද්‍යාව ඇතුලේ තියෙන හැම විෂය කරුණක්ම පැහැදිලිව සරලව මේ පොත්වල විස්තර කරලා තියෙනවා. ඉතින් භෞතික විද්‍යාව අමාරුයි කියන අයට මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සර්ගේ මේ පොත් පාවිච්චි කරලා භෞතික විද්‍යාව විෂය ගොඩ දාගන්න පුළුවන්. අංක 12 මහාචාර්ය කාලිංග බණ්ඩාර සර්ගේ පොත්. කාලිංග බණ්ඩාර සර් කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඉතින් දැන් මේවා දකින්නේ කාලිංග බණ්ඩාර සර් ලියපු භෞතික විද්‍යාවට අදාළව පොත් ටික. මේ පොත්වල අන්තර්ගතය දැන් බලමු.
විෂය නිර්දේශයට අනුව විෂය කරුණු ගොනු කරලා ඒකක අනුව ප්‍රධාන වගේම අණු කොටස් පිළිවෙලටත් මේ පොත් ලියලා තියෙනවා. විෂය කරුණු විතරක් නෙවෙයි බහුවර්ණ පුනරීක්ෂණ අභ්‍යාස ගැටලු වගේ විෂය තුල ඔයා ප්‍රගුණ කරන්න ඕනි හැමදේම එකතු කරලා තමයි මේ පොත් ටික සර් ලියලා තියෙන්නේ. ඉතින් ෆිසික්ස් ගොඩ දාගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් පොත් ටිකක් තමයි කාලිංග බණ්ඩාර සර්ගේ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් තියෙන මෙන්න මේ පොත් ටික. අංක 13 ආචාර්ය පී.ගී කියනගේ සර්ගේ භෞතික විද්‍යාව විෂයට අදාළව තියෙන පොත්. ආචාර්ය පී.ගී කියනගේ සර් භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අදාළව ලියපු සිද්ධාන්ත පොත් කට්ටලේ තමයි මේ ඔයා මුලින්ම දකින්නේ. පාඩම් වලට වෙන වෙනම පොත් තියෙනවා වගේම හැම ෆිසික්ස් තියරි කොටසක්ම ආවරණය වෙනවා. එක් එක් කොටසට අදාළව විවිධ මාදිලියේ ප්‍රශ්නත් එකතු කරලා තියෙනවා. ඉතින් සිද්ධාන්ත පැහැදිලි කිරීම විතරක් නෙවෙයි කෙටි සටහන් ගැටලු සමග පිළිතුරුත් තියෙනවා. මේ ඔයා දකින්නේ ඒකකවලට වෙන් කරලා තියෙන 12-13 භෞතික විද්‍යාව අභ්‍යාස පොත් කට්ටලය. මේ පොත් කට්ටලේ මොන වගේ අභ්‍යාසද තියෙන්නේ? සියලුම ආදර්ශ ප්‍රශ්න පිළිතුරු වගේම වර්ගීකරණය කළ පසුගිය විභාග ගැටලු මේ පොත්වල තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විශේෂ පොත බලන්නකෝ. ආචාර්ය පී.ගී කියනගේ සර්ගේ යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාස පොත. ප්‍රශ්න 1500ක එකතුවක් තමයි මේක. මොඩල් පේපර්ස්, පාස් පේපර්ස් එකතු කරලා යාන්ත්‍ර විද්‍යාව ගොඩ දාගන්නම ඔයාට පරිච්ඡේදවලට අදාළව සටහන් සමග මේ පොතේ තියෙනවා. අංක 14 බාලෝ දයාසර්ගේ පොත්. ඔයා අහලා තියෙනවද මහාචාර්ය බාලෝ දයාසර්ගේ පොත් ගැන? කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බාලෝ දයාසර්ගේ භෞතික විද්‍යාව පොත් ටික තමයි ඔයා මේ දැන් දකින්නේ. මේ පොත්වල විෂය නිර්දේශය ආවරණය වෙන විදියට භෞතික විද්‍යාව කරුණු සරලව උදාහරණ රූප සටහන් එක්ක සවිස්තරාත්මකව තියෙනවා. දන්නවද මේ පොත්වල න්‍යාය කරුණු වගේම විසඳු ගැටලු විශාල සංඛ්‍යාවක් හා අභ්‍යාසක් තියෙන නිසාමයි ගොඩක් දෙනා මේ පොත් රෙකමන්ඩ් කරන්නේ. ඒ විතරක් නෙවෙයි වර්තමාන විභාග ප්‍රශ්න හා ගැළපෙන පරිදි ප්‍රායෝගික යෙදීම් පවා ඇතුළත් කරලා තමයි බාලෝ දයාසර් මේ පොත් ලියලා තියෙන්නේ. අංක 15 මහාචාර්ය ජයතිලක සර්ගේ රසායන විද්‍යාව පොත් කට්ටලය. මේ කොටස රසායන විද්‍යාව කරන ඔයාට ගොඩක් වැදගත්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයතිලක සර්ගේ රසායන විද්‍යාව පොත් කට්ටලය තමයි මේ ඔයා දැන් දකින්නේ. රසායන විද්‍යාව එක කොටස මෙන්න මේ පොතේ ඉඳන් රසායන විද්‍යාව 9 කොටස මෙන්න මේ පොත වෙනකන් වෙන වෙනම පොත් තියෙනවා. කෙමිස්ට්‍රි සිලබස් එකේ නව විෂය නිර්දේශ වෙනස්කම් කරුණු ගලපලා මේ පොත්වලින් සරලව පැහැදිලිව රසායන විද්‍යා සිද්ධාන්ත හා විභාග ගැටලු වලට අවශ්‍ය දැනුම ඔයාට අරගන්න පුළුවන්. අංක 16 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ රසායන විද්‍යාව පොත්. ගොඩක් ජනප්‍රිය රසායන විද්‍යා කතුවරයෙක් තමයි හේමචන්ද්‍ර බස්නායක සර් කියලා කියන්නේ. සර් රසායන විද්‍යාව වෙනුවෙන් තියරි පොත්, ගැටලු පොත් ලියලා තියෙනවා. දැන් බලමු රසායන විද්‍යාවට අදාළව තියෙන තියරි පොත් මොනවද කියලා. රසායන විද්‍යාවේ ඒකක අණුව වෙන් කරන ලද පාඩමට අදාළව විෂය කරුණු සියල්ල ආවරණය වෙන විදිහට මේ තියරි පොත් ලියලා තියෙනවා. මේ හරහා විෂය නිර්දේශයේ සියලු කරුණු ආවරණය වෙනවා. ගැටලු පොත්. ගැටලු පොත් හරහා විවරණ සහිත බහුවරණ, ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඔයාලට බලා ගන්න පුළුවන්. මීට අමතරව දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාවය වර්ධනය කරගන්න අවශ්‍ය බහුවරණ ප්‍රශ්න, සංඛ්‍යාත්මක අභ්‍යාස හා පිළිතුරුත් මේවයේ තියෙනවා. රසායන විද්‍යාවෙන් ප්‍රායෝගික පරීක්ෂණ රූප සටහන් හරහත් මේ පොත්වල තියෙනවා. ඉතින් හේමචන්ද්‍ර බස්නායක සර්ගේ රසායන විද්‍යාව මේ පොත් ගන්න ඔයාට සිංහල මාධ්‍යයෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උනත් තෝරගන්න පුළුවන්. අංක 17 KMDS ජයතිලක සර්ගේ සංයුක්ත ගණිතය විෂයට අදාළව තියෙන පොත්. සංයුක්ත ගණිතයට අදාළව මේ පෙන්වන පොත්වල කතුවරයා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය KMDS ජයතිලක සර්. මේ ඔයා දකින සංයුක්ත ගණිතයට අදාළව තියෙන පොත් ටිකේ මූලධර්ම සිද්ධාන්ත කරුණු වගේම අභ්‍යාස විශාල ප්‍රමාණයක් තියෙනවා. තියරි කොටස් හරහා ප්‍රශ්නකට පිළිතුරු ගොනු කරගන්නේ කොහොමද කියලා පැහැදිලිව සරලව මේ පොත් ටිකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය විභාග ප්‍රශ්න අත්‍යවශ්‍ය පිළිතුරුත් එකතු කරලා තමයි KMDS ජයතිලක සර් මේ පොත් ලියලා තියෙන්නේ. ඉතින් සංයුක්ත ගණිතය අමාරුයි කියන අයට KMDS ජයතිලක සර්ගේ මේ පොත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. අංක 19 RMD රාජපක්ෂ සර්ගේ පොත්. උසස් පෙළට බයොලොජි එහෙම නැත්නම් ජීව විද්‍යාව හදාරන ඔයාට රාජපක්ෂ සර් ලියපු පොත් බැලුවොත් අංක 1 විවරණ සහිතව MCQ 3000ක පොතත්, අංක 2 12 13 ශ්‍රේණි වලට අදාළව ලියපු තියරි පොතකුත් තියෙනවා. මුලින්ම අපි MCQ 3000ක් සහිත මේ පොත බලමු. MCQ 3000ක් සහිත මෙන්න මේ පොතේ බහුවර්ණ විවරණ හරහා සියලුම ඒකක ආවරණය වෙනවා.
MCQ 3000 විතරක් නෙවෙයි බහුවරණ විවරණත් එක්කමයි මේකේ තියෙන්නේ. මේ පොතේ විභාග ප්‍රශ්න පත්‍රේ රටාවටම සැකසූ බහුවරණ තමයි මේ ඔයා දැන් දකින්නේ. මං ඔයාට දැන් පෙන්වන්න හදන්නේ RMD රාජපක්ෂ සර්ගේ 12 13 ශ්‍රේණිවලට අදාළව තියෙන තියරි පොත. 12 වසරට හා 13 වසරට අදාළව විෂය කරුණු එකම පොතක ගොනු කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. 12 13 වසරවලට ජීව විද්‍යා විෂය නිර්දේශ දැනුම එකම පොතක් හරහා ගන්න ඔයාට මේ පොතෙන් පුළුවන්. ඉතින් බයොලොජි අමාරුයි කියන අයට, සිද්ධාන්ත මතක තියාගන්න අමාරුයි කියන අයට ඉතාමත් සරලව පාවිච්චි කරන්න පුළුවන් පොතක් තමයි ඔයා මේ දැන් දකින්නේ. බයොලොජි සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න RMD රාජපක්ෂ සර්ගේ මේ MCQ 3000 පොතත් 12 13 ශ්‍රේණි වලට අදාළව තියෙන මේ තියරි පොතත් ගොඩක් උදව් වෙනවා. අංක 20 වීරතුංග පී තිලකරත්න සර්ගේ ජීව විද්‍යාව ඒකක අනුව වෙන් කළ වැඩපොත්. රජයේ පාසල් ආචාර්ය උත්තර පත්‍ර පරීක්ෂක ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථකර්තෘ වීරතුංග පී තිලකරත්න සර් ලියපු වැඩපොත් කට්ටලේ තමයි මේවා දැන් දකින්නේ. ජීව විද්‍යා විෂය පාඩමෙන් පාඩමට වෙන වෙනම තියෙනවා. ඒ වගේම අදාළ ඒකකයේ පරිපූර්ණ විදියටම විෂය කොටස් ආවරණය වෙනවා. උසස් පෙළ විභාගයේ ආකෘතියටම සැකසූ අණු කොටස් සහිත ව්‍යුහගත ප්‍රශ්න ඇතුළත් කරලා හදලා තියෙනවා. පිළිතුරුත් එක්කම තියෙන නිසා මේ අභ්‍යාස පොත් හරහාම වැරදි නිවැරදි කරගන්නත් ඔයාට පුළුවන්. ඉතින් ජීව විද්‍යාව විෂය වෙනුවෙන් වීරතුංග පී තිලකරත්න සර්ගේ මේ පොත් highly recommend කරන්න පුළුවන්. අංක 21 සරත් වික්‍රමාරච්චි සර්ගේ ජීව විද්‍යා වැඩපොත්. උසස් පෙළට බයොලොජි කරන ඔයාට වැඩපොත් ගැන තමයි මේ කතා කරන්නේ. ප්‍රවීණ ග්‍රන්ථ රචක සරත් වික්‍රමාරච්චි සර් රචිත මේ වැඩපොත්වල සිලබස් එකට අනුව තොරතුරු තියෙනවා වගේම ඒකකයට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න එක්කම පිළිතුරු පත්‍රයකුත් තියෙනවා. ජීව විද්‍යාව වගේ විෂයක මතක තබා ගත යුතු කරුණු ගොඩකට මේ වැඩපොත් හරහා ලොකු උදව්වක් වෙනවා. සිංහල මාධ්‍ය කරන ඔයාට විතරක් නෙවෙයි ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගන්න ඔයාටත් කැමති විදියට මේ පොත් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. අංක 22 භෞතික විද්‍යාවට දිනේෂ් මකුළුගොල්ල සර්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පොත. ඔයා දන්නවද මෙන්න මේ ප්‍රායෝගික භෞතික විද්‍යාව පොත ගැන? දිනේෂ් මකුළුගොල්ල සර්ගේ මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණ පොතෙන් භෞතික විද්‍යාව හදාරන ඔයාට විෂය ඇතුලේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ගැන පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්. විෂය නිර්දේශයට අදාළව සියලුම ප්‍රායෝගික පරීක්ෂණ රූපසටහන් එක්කම පැහැදිලි කරලා තියෙනවා. ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් පාර්ට් එක ගොඩ දාගන්න මේ හරහා ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. අංක 23 බස්නාහිර පළාත් ජීව විද්‍යා ගුරු සංගමයේ ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය. බස්නාහිර පළාත් ජීව විද්‍යාව විෂය උගන්වන ගුරුවරුන් රචිත මෙන්න මේ පොත් කට්ටලේ විශේෂ වෙන්නේ ජීව විද්‍යාව හදාරන ඔයාටමයි. ආදර්ශ ප්‍රශ්නෝත්තර කියන්නේ එක්සෑම් එකට එන්න පුළුවන් ප්‍රශ්න එක්කම පිළිතුරුත් තියෙන මෙන්න මේ වගේ කට්ටලයකට. ඉතින් විෂය නිර්දේශයට අදාළව බස්නාහිර පළාත් ගුරුවරුන් රචිත මෙන්න මේ ප්‍රශ්නෝත්තර කට්ටලය හරහා විෂය කොටස් වල වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනි, වැඩිපුර අධ්‍යයනයක් කරන්න ඕනි කොටස් ඔයාට අඳුන ගන්න පුළුවන්. අංක 24 මයි ටියුටර් වාර විභාග පුනරීක්ෂණ කට්ටල. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේම සංයුක්ත ගණිතය සඳහා වූ පාසල් වාර අනුව සැකසූ ආදර්ශ ගැටලු විසඳුම් වගේම වාර 3ට වෙන වෙනම සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍රත් මේ කට්ටලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට අදාළව පරිපූර්ණ පිළිතුරුත් එක්කමයි මයි ටියුටර් ප්‍රකාශකයින් මේ පොත් නිකුත් කරන්නේ. අංක 25 පාසල් ප්‍රශ්නපත්‍ර හා පළාත් ප්‍රශ්නපත්‍ර. ඔයා මේ දැන් දකින්නේ පළාත් විභාග ප්‍රශ්නෝත්තර පොත් ටික. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේම සංයුක්ත ගණිතයටත් පළාත් විභාග ප්‍රශ්නෝත්තර විවරණ එක්කම තියෙනවා. පළාත් විභාග ප්‍රශ්නෝත්තරවල MCQ වලට අදාළවත් වෙන වෙනම මෙන්න මේ වගේ පොත් තියෙනවා. දැන් ඔයා දකින්නේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව වගේම රසායන විද්‍යාවටත් තියෙන පාසල් වාර විභාග ප්‍රශ්නෝත්තර පොත් ටික. මේ වගේ MCQ විවරණ එක්කම ඔයාට බලා ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන පාසල්වල වාර විභාග ප්‍රශ්නෝත්තර මේ හරහා අධ්‍යයනය කරලා එක්සෑම් එකට පිළිතුරු ලිවීමේ කලාව ගැන ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. විශේෂම දේ සිංහල මාධ්‍ය විතරක් නෙවෙයි ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන ඔයාටත් මෙන්න මේ විදිය පොත් තියෙනවා. අංක 26 කෙටි සටහන් පොත් කට්ටල පදනම ප්‍රකාශන. ඔයා මේ දැන් දකින හුරු බුහුටි පොත් කට්ටලේ මොනවාද? ඔව්, ඒ තමයි පදනම ප්‍රකාශකයින්ගේ කෙටි සටහන් පොත් කට්ටලය.
ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන ප්‍රධාන විෂයන් වල විෂය නිර්දේශයේ කරුණු කෙටි සටහන්. එහෙමත් නැත්නම් ෂෝට් නෝට්ස් විදියට මේ පුංචි පොත්වල තියෙනවා. මේ ෂෝට් නෝට්ස් පොත් ටික විෂය කරුණු මතක තියාගන්න පරිපූර්ණ සිද්ධාන්ත කරුණු කෙටි කරලා හදපු භාවිතයට ඉතාමත් පහසු පොත් ටිකක්. මේ වගේ A-level වලට අවශ්‍ය පොත්පත් 1200කට අධික ප්‍රමාණයක් තියෙන අපේ ඔන්ලයින් පොත් සාප්පුව තමයි A-level කුක්ටිය ස්ටෝර් කියලා කියන්නේ. ඉතින් මේ පොත් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න ඔයාලට දැම්මම පුළුවන් අපේ අලුත්ුණු වෙබ්සයිට් එකට එහෙම නැත්නම් WhatsApp එක පැත්තට ඇවිල්ලා ඕඩර් එකක් ප්ලේස් කරන්න. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට තවත් පොත් ගැන දැනගන්න ඕනි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.